ඔය අයිටම් එකක් රුපියල් 180ට ගන්නවා. රුපියල් 200ට විකුණනවා. ප්‍රොෆිට් රුපියල් 20යි කියලා හොඳයි කියලා හිතනවද? ගොඩක් ෂොප් ඕනර්ස්ලා සෙලින් ප්‍රයිස් දන්නවා. මේක රුපියල් 200ට දානවා, මේක රුපියල් 350ට දානවා. හැබැයි ඒ අයිටම් එකේ රියල් මාජින් එක කොච්චරද කියලා ක්ලියර් නැති වෙන්න පුළුවන්. ප්‍රයිස් එක දාන්න කලින් කැල්කියුලේටර් එකෙන් පොඩි චෙක් එකක් කරන්න. බයින් ප්‍රයිස් අඩු කරලා සෙලින් ප්‍රයිස් එකෙන් ප්‍රොෆිට් එක බලන්න. උදාහරණයක් විදියට බයි රුපියල් 180, සෙල් රුපියල් 200, ප්‍රොෆිට් සමානයි රුපියල් 20යි. හැබැයි රුපියල් 20ක් ප්‍රොෆිට් තියෙනවා කියලා එකම ආන්සර් එක නෙවෙයි. ඒ රුපියල් 20 සෙලින් ප්‍රයිස් එකෙන් කොච්චර පර්සන්ටේජ් එකක්ද කියලා බලන්න ඕනි. රුපියල් 20 බෙදීම රුපියල් 200 වරක් 100. ඒ කියන්නේ මාජින් එක 10%යි. මෙතනින් තමයි ඩිසිෂන් එක ඉන්නේ. ෆාස්ට් මූවිං අයිටම් එකක් නම් මාජින් අඩු වුණත් කස්ටමර් ගේන්න යූස් කරන්න පුළුවන්. ඒත් හයි මාජින් අයිටම් එකක් නම් කස්ටමර්ට හොඳට පේන තැනක තියන්න ඕනි. මොකද හැම අයිටම් එකක්ම එකම විදියට ට්‍රීට් කරන්න බෑ. උදාහරණයක් බලන්න. මිල්ක් පවුඩර් වගේ ෆාස්ට් මූවිං අයිටම් එකක් කස්ටමර් ගේන්න උදව් කරනවා. හැබැයි හර්බල් ටී, ස්පයිසස්, ගිෆ්ට් පැක් වගේ හයි මාජින් අයිටම්ස් ෆ්‍රන්ට් ෂෙල්ෆ් එකේ හෝ කවුන්ටර් ළඟ තියන්න පුළුවන්. එතකොට කස්ටමර්ට පේනවා ඩිසිෂන් එක ඉක්මනට ගන්නවා. හරි ස්ටෙප් එකේ අපි කියන්නේ ප්‍රයිස් එක ගෙස් කරලා දාන්න එපා කියලා. කැල්කියුලේටර් එකකින් පුතින් සිම්පල් නම්බර්ස් බලලා මොන අයිටම් එක කස්ටමර් ගේන්නද, මොන අයිටම් එක මාජින් බිල්ඩ් කරන්නද, මොන අයිටම් එක විසිබල් තැනට දාන්නද කියලා හරි ඩිසිෂන් එකක් ගන්න. මතක තියාගන්න. සෙලින් ප්‍රයිස් දැනගත්තට මදි, මාජින් එක දැනගන්නත් ඕනි. පොඩි කැල්කියුලේෂන් එකක්, ලොකු ඩිසිෂන් එකක්. හරි ස්ටෙප්. පොඩි ඩිසිෂන්, ලොකු ඩිෆරන්ස්.